YouTube channel එකට ඔන්න අදත් ඔයගොල්ලන්ව බොහෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ ආයුර්වේද YouTube channel එකෙන් හැමදාමත් ඔයගොල්ලන්ව ලස්සන කරන, නිරෝගීමත් කරන බොහෝ දේවල් දැන් සිල්ල කරලා තියෙන ගොඩක් අය අපිව subscribe කරලා තියෙනවා. subscribe නොකරපු අයටත් ඔන්න මතක් කරනවා මෙතනින් හරි subscribe කරන්න. මොකද ඔයගොල්ලන්ට බොහොම වැදගත් වෙන දේවල් රැසක් අපි අරගෙන එන නිසා. හරි දැන් මේ දවස්වල මම ගොඩක් වෙලාවට මගේ ජීවිතයේ දේවල් ෂෙයා කරගන්නවා. ඉතින් මගේ ජීවිතේ මේ වෙනකොට මට පුංචි දරුවෙක් ඉන්නවා, දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ අතර චූටි බබා දැන් ඔන්න මාස 6 සම්පූර්ණ වෙලා එයා දැන් කෑම කන්න පටන් ගත්තා. එතනින් එහාට අපි දැන් පුංචි බබෙක් කෑම කන්න පටන් ගන්නකොට අපි හිතන්නේ ඒගොල්ලන්ට දෙන හැම ආහාර වේලකම හොඳ පෝෂණය වැඩිම දේවල් දෙන්න. ඉතින් එතකොට තමයි ඒගොල්ලන්ගේ මොළයේ වර්ධනයට, සිරුර වර්ධනයට මේ හැම දෙයකම හොඳ දේවල් සිරුරට යන්නේ. ඉතින් ආහාර ආදේශ කරන ගමන් ආහාර හඳුන්වා දෙන ගමන් නට්ස් වර්ගත් ඔවුන්ගේ වර්ධනයට, මොළයේ වර්ධනයට, සමට, සිරුරට මේ හැම දෙයකම බොහොම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් එහෙම නට්ස් වර්ග හඳුන්වා දෙනකොට අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? හරි. දැන් නට්ස් වර්ග කියලා කියනකොට මුලින්ම හඳුන්වා දෙන්න ඕන නට්ස් වර්ගයක් තමයි සාමාන්‍යයෙන් සඳහන් කරලා තියෙන බොහෝ තැන්වල වැඩිපුර හානියක් නොවන නට්ස් වර්ගයක් අපි මුලින්ම තෝරගන්න ඕනේ. මොකද පුංචි බබා ආහාර කිරි බිබී ඉඳලා මාස 6ක් තිස්සේ එමත සමහර අය මාස 4කටත් කෑම වර්ග හඳුන්වා දෙනවා. ඉතින් කාලයක් තිස්සේ පුදුන දවස් නම් කිරිම විතරක් බිබී ඉඳලා කෑම කනකොට එයාට අජීර්ණයක් එමත අසාත්මිකතාවයක් නොවන දේවල් තමයි අපි මුලින්ම දෙන්න ඕනේ. මොකද දැන් මම එහෙම කිව්වේ දැන් නට්ස් වර්ග වලින් ගොඩාක් අයට අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන් දෙයක් නිසා. ඉතින් එතකොට එහෙම අසාත්මිකතාවයන් වෙන්න අවම දෙයක් තමයි අපි මුලින්ම තෝරගන්න ඕනේ. ඉතින් එහෙම කියනකොට මුලින්ම අපිට සිහියට නැගෙන දෙයක්. මොකද මුලින්ම හඳුන්වා දීලා තියෙන දේ තමයි මෙන්න මේ ආමන් කියලා කියන්නේ. ඉතින් ආමන් අපි ළඟ තියෙනවා. ආයුර්වේද අපි ළඟ තියෙනවා. ඔන්න ඕන කෙනෙක්ට ආමන් ගන්න පුළුවන්. මේක මේ පුංචි දරුවන්ට, ලදරුවන්ට විතරක් නෙමෙයි. ඒ ලදරුවන්ගේ ඉඳන් පුංචි දරුවන්ගේ ඉඳන් තරුණ විය, මහලු විය මේ හැමෝටම බොහොම ගුණ දෙන ඇට වර්ගයක් තමයි මේ ආමන් කියලා කියන්නේ. ආමන් කියලා කියන්නේ සුපර් ෆුඩ් එකක්. මේකේ healthy fats, protein, fiber, vitamin, minerals අන්තර්ගත වෙනවා. vitamin E, ඒ වගේම magnesium, riboflavin, calcium, copper and magnesium, iron and zinc අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම මේකේ low glycemic index එකක් තියෙන්නේ. ඒ නිසා ඔන්න රුධිරගත සීනි අඩු කරන්නත් මෙය බෙහෙවින් හේතු කාරණා වෙනවා. හරි දැන් ඔය කියන දේවල් අතරින් දැන් මම අද කතා කරන්නේ මේ මාස 6න් පස්සේ එහෙම නැත්නම් ආහාර හඳුන්වා දෙනකොට දෙන මේ පුංචි ලදරුවන්ට මේකේ තියෙන ගුණ කොහොමද කියලානේ. දැන් මේ ආමන් වලින් විශේෂම කියනවනම් අපේ මොළයේ වර්ධනය, පුංචි දරුවන්ගේ මොළයේ වර්ධනය වෙන කාලේ තමයි ඉපදුණු කාලේ. දැන් මුල අවුරුදු 2-3. ඉතින් ඒ කාලේ අපි හොඳටම මොළයේ වර්ධනය වෙන ආහාරම ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකට ආමන් එහිදීම හේතු කාරණා වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සමට, සමේ නිරෝගී බවට, සමේ ප්‍රතිශක්තියට මේ හැම දෙයකම හොඳයි. සමේ පැහැ වැඩි කරන්න. ඒ වගේම සිරුරේ සම්පූර්ණ සිරුරේ ප්‍රතිශක්තියට බොහොම හොඳයි. ඒ වගේම තමයි මේ තුලින් අස්ථි වර්ධනයට අපේ කැල්සියම් මේකේ අන්තර්ගත වෙලා තියෙන නිසා අස්ථි වර්ධනයටත් බොහොම හොඳයි. ඉතින් බොහොම ශනිකයේ එහෙම නැත්නම් බොහොම ඉක්මනට වේගයෙන් වර්ධනය වෙන වර්ධන අවධියක් තමයි මේ ලදරුවන්ගේ ඉඳන් දරුවන් වෙන අවධිය. ඉතින් ඒ කාලේ ඒ අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන් හොඳ පෝෂක ලබා දුන්නොත් තමයි බොහොම හොඳ වෙන්නේ. දැන් මෙහෙම කියනකොට සමහර විට දැන් නට්ස් වර්ග අපි ලබා දීමේදී සමහර අම්මලා බය වෙනවා මේක ඇලර්ජික් වෙන්න පුළුවන්ද කියලා. සඳහන් කරලා තියෙනවා දැන් සමහර පවුල් දෙනවනේ ලංකාවට පොඩ්ඩක් අපි අහලා තියෙන පිටරට නම් සමහර පවුල් මුළු පවුලටම නට්ස් වර්ග ඇලර්ජික්. අන්න එහෙම ආයෙත් නම් ටිකක් වැඩිපුර බලන්න. සමානිය කියන එහෙම ආයෙත් නම් අවුරුද්දක් විතර වෙනකන් ඉන්න නට්ස් වර්ග හඳුන්වා දීමේදී කියලා. ඒ වගේම තමයි දැන් මෙහිම නට්ස් වර්ගයක් හඳුන්වා දුන්නොත් දැන් තව නට්ස් වර්ග ගොඩක් තියෙනවානේ. ඒවට යන්න කලින් එකම නට්ස් වර්ගය දවස් 3කට වඩා ටිකක් ඒකම විතරක් දීලා බලන්න. දරුවගේ මොනවාම හෝ වෙනසක් අසාත්මික ලක්ෂණ ඉදිවීම, රත වීම, පළු වීම, එහෙම නැත්නම් ඒ ස්ථානයේ නැත්නම් සමේ උෂ්ණත්ව ගතිය වෙනස් වීම ඔන්න වගේ අසාත්මික ලක්ෂණ මොනවා හරි දෙයක් පහළ වීගෙන එනවනම් අපි මේක දෙන්නත් ඕන බොහොම සුළු ප්‍රමාණයක්. එහෙම පොඩ දීලා තමයි වැඩි කරන්නේ. එහෙම ලක්ෂණක් එනවනම් ඒක අනිවාර්යයෙන්ම අපි එතනින් එහාට ඒක දරුවට දෙන්න එක වළක්වන්න ඕනේ. එතෙන්දී තව දෙයක් කියනවා. දැන් මේක දැන් අම්මලාට එහෙම බයක් සකස් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ දරුවන්ගේ වෛද්‍යවරයාගෙන් අහලා බලන්න ડોක්ටර් මම දරුවාට ආමන් හඳුන්වා දුන්නට කමක් නැද්ද? ඉතින් එහෙමත් අවසර අරගෙන තමයි එහෙම බයක් තියෙන අම්මලාට මේ ආමන් වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. දැන් වැඩිහිටි කෙනෙක්ට නම් මේ ආමන් දෙනකොට මේ පොත්තත් එක්කම ආහාරයට ගන්න පුළුවන්. මොකද මේ පොත්තේ ගුණ රසක් තියෙනවා. හැබැයි පුංචි දරුවෙක්ට මේ වගේ දෙයක් දෙනකොට මේ පොත්ත මුලින්ම දෙන්න එපා. මොකද ජීර්ණයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ පොත්ත ඉවත් කරලා හොඳට මේකේ ගුණය සුරකින පරිදි පොත්ත ඉවත් කරලා තමයි මේ ආමන් දෙක අපි ලබා දෙන්න ඕන. ආමන් පවුඩර් කරගන්න ඕන. ඉතින්දී ආමන් අපිට පවුඩර් කරගන්න පුළුවන්. ආමන් බටර් හදාගන්න පුළුවන්. හැබැයි ආමන් බටර් අපි දැම්ම දෙන්නේ නැහැනේ. මුලින්ම දෙන්නේ ආමන් පවුඩර් එක. ඉතින් ඒ නිසා අපි බලමු හරියට සුරක්ෂිතව මේකේ ගුණ රැකෙන පරිදි සහ දරුවන්ට හොඳටම පෝෂණය යන විදිහට මේ ආමන් පවුඩර් එක හදාගන්න හැටි.
හරි. දැන් ආමන්ඩ් පවුඩර් එක හදාගන්න නම් මං කියවනේ මේකේ පොත්ත හොඳට ඉවත් කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙම කරන්න හොඳට නටන උණු වතුර ටිකක් අරගෙන මෙහෙම ආමන්ඩ් අපි ගත්තු ආමන්ඩ් ටික භාජනයකට දාලා ඒ භාජනයේට නටන උණු වතුර ටික දාලා පැය භාගයක් විතර ඒක හොඳට පෙඟෙන්න තියන්න ඕන. ඒ පෙඟෙන්න තිබ්බට පස්සේ උගලන්ට පේනවා ඇති මෙන්න මෙහෙම. මේ නිකම්ම ඒක අතින් උනත් වැඩි මහන්සියක් නැතුව මේකේ පොත්ත බොහොම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ආමන්ඩ් එක හොඳට ටිකක් අර සාමාන්‍ය ආමන්ඩ් කියලා කියන්නේ ටිකක් හයියට දැනෙන ඇට වර්ගයක්නේ. හැබැයි දැන් මේක ටිකක් හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. මේක හරි පහසුවෙන් මම පෙන්නන්න. නිකම්ම පෙඟිලා තියෙන දෙකට කඩා ගන්නවත් පුළුවන්. හරි දැන් අපි බලමු ආමන්ඩ් පවුඩර් එක පුංචි බබාලට හදාගන්නේ කොහොමද කියලා. මම අර කිව්ව විදිහට පොඟවගත්තු ආමන්ඩ් ටික හරිම පහසුවෙන් ඔයගලන්ට පේන විදිහට මෙන්න මේ විදිහට පොතු ටික ඉවත් කරගන්න ඕන. සියලුම පොතු ටික මේ ආමන්ඩ් ටිකේ මම ඉවත් කරගන්නවා. ඉතින් හරි පහසුයි මේක කිසිම කරදරයක් නැහැ. මෙන්න මේ ආකාරයට මම පොඟවගත්තු සියලුම ආමන්ඩ් වල පොත්ත ඉවත් කරගන්නවා. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ පළවෙනි පියවර. දැන් සාමාන්‍යයෙන් මෙහෙම පවුඩර්ස් වර්ග ආමන්ඩ් පවුඩර්, නට් පවුඩර් වර්ග ඔයගලන්ට දැන් වෙළඳ පොලෙන් උනත් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඉතින් අපේ මේ පුංචි පොඩ්ඩොන්ට ඉස්සෙල්ලාම දෙන ආහාර වේල පුංචි කාලෙම ආහාර හඳුන්වා දෙනකොට මම නම් නිර්දේශ කරන්නේ මේ විදියට අපිට විශ්වාසයිනේ අපි දන්නවා මේකේ තියෙන ආමන්ඩ් පවුඩර්. ඉතින් අපිම මේක ගෙදර හදාගන්න එක. ඉතින් ඔන්න ආකාරයට ඔක්කොම පොතු ටික ඉවත් කරගන්නවා මම. ඉතින් එතෙන්දී දැන් අපි ඉස්සරහට කියන්නම් දැන් මේ අද හදන්නේ ආමන්ඩ් පවුඩර් අනිත් පවුඩර්ස් වර්ගත් හදන්නේ කොහොමද කියලා අනිත් නට් වර්ග. ඊට පස්සේ මෙන්න මේ වගේ පෑන් එකක් තිපේ තියලා ඒක පොඩ්ඩක් අපි රත් වෙන්න තියලා රත් වෙනකොට අර නට්ස් ටිකේ එහෙම නැත්නම් ආමන්ඩ් නඩ ටිකේ පොතු ඉවත් කරගත්තු ටිකේ මෙන්න මේකට එකතු කරලා යන්තම් මද රස්නෙන් තමයි මේක කරන්න ඕන. ගෑස් එක ගොඩාක් දාන්න එපා, ගින්දර ගොඩක් දාගන්න එපා. මේක යන්තම් මේ කබලේ පොඩ්ඩක් එහෙට මෙහෙට මෙන්න මෙහෙම පෙරලා ගන්න ඕනේ. ඉතින් මේක ගොඩාක් හර කරගන්නේ නැහැ. යන්තම් රන්මන් පාටක් එනකන් මේක දෙපැත්තට පෙරලා ගන්න ඕන. මේක විශේෂයෙන් මෙන්න මේ වගේ හැන්දක් තියාගෙන එහෙට මෙහෙට නිතර පෙරලන්න ඕන. මොකද ගොඩාක් මේක රත් වෙන්න දෙන්න බෑ. යන්තම් තමයි මේක රත් කරලා ගන්න ඕන. අර තෙත ගතිය, තෙතමන ගතිය අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් ගානට මේක යන්තම් රන්මන් පාටක් එනකන් ඔයගලන්ට පේනවා මේක ටික පාට පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක මෙන්න මේ විදිහට එහාට මෙහාට පොඩ්ඩක් පෙරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ කොහොමද මේකේ පාට වෙනස් වෙන්නේ කියලා. ඒ අතර පොඩ්ඩක් පෑන් එක හොලවන්න. මොකද මේක ගොඩාක් අපි කර කරගන්නේ නැහැ. ගොඩාක් රත් කරගන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපිට මේ ආමන්ඩ් බටර් එක තමයි හදාගන්න වෙන්නේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා යාන්තම් රන්වන් පාටක් තමයි දැන් මේ ටික මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට නිවා ගන්න ඕන. හොඳටම නිවුණාට පස්සේ ඉන්න මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේක පවුඩර් කරගන්න තියෙන. අපි දන්නවා බ්ලෙන්ඩර් එක උනත් එක දිගට දාගෙන ඉන්නකොට ඒක රත් වෙනවා. අන්න එහෙම රත් වෙන එක වළක්ව ගන්න අපි මේක බ්ලෙන්ඩ් කරන්නේ එක දිගට නෙමෙයි. චුට්ට. අර අපි නිකන් එකපාරක් බ්ලෙන්ඩ් එක කරකවනවා අතාරිනවා. එකපාරක් බ්ලෙන්ඩ් එක කරකවනවා අතාරිනවා. අන්න එහෙම. පේනවනේ එහෙම කරන්න බ්ලෙන්ඩ් එක රත් වෙන එක බලන්න. මේක ගොඩක් රත් වුණොත් මෙන්න මේ වගේ මට පවුඩර් එකක් වගේ ගන්න බෑ. මේක හොඳට බටර් වෙනවා. ඒ කියන්නේ ආමන්ඩ් බටර් එක තමයි එහෙම වුණත් හැදෙන්නේ. එහෙම බෑනේ. දැන් මට ඕන ආමන්ඩ් පවුඩර් එක. ඒ නිසා දැන් ඔයගොල්ලෝ දැක්ක කෑල් ටිකක් ලොකුවට තිබුණේ. පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලගෙන වැඩි මේක රත් කරගන්න නැහැ. පොඩ්ඩක් නිවෙන්න තියලා හැන්දෙන් එහෙට මෙහෙට කර මේක යන්තම් අර නිවිගෙන තියෙනකොට තමයි මේක පොඩි කරගන්න ඕන. ආයෙත් පොඩ්ඩක් වෙන් කරලා මම දැන් පෙනේරෙට දාගත්තා. ඉතින් හොඳට පිරිසිදු කරගත්තු අලුත් පෙනේරයක් ගන්න. අපි පුංචි බබාලට කෑම හඳුන්වා දෙනකොට හරිම පිරිසිදුවට පිළිවෙලට මේව දෙන්න ඕන. ඊට පස්සේ ඉතින් තියෙන හරි සරල දෙයක් පවුඩර් එකකින් අපි දෙන්න ඕනේ මේ පෙනේරෙන් හොඳට මේක හලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය යටට එන්නේ ආමන්ඩ් පවුඩර් එක. හරිම පහසුයි මේක හදාගන්න. සමහර අය මේක පොඩ්ඩක් පටලව ගන්නවා. මොකද කබලේ බැදලා බ්ලෙන්ඩ් කරන ප්‍රොසෙස් එක හරියට හරි අර කූල් එකේ වැඩේ කරගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට මෙහිම හරි පහසුවෙන් පවුඩර් එකක් ගන්න බැරි වෙනවා. එතකොට ආමන්ඩ් බටර් එකක් හැදෙන්නේ. ඉතින් එතකොට අපිට අර බාලට අවශ්‍ය විදියට ඒ අදාළ සංයුතියෙන් මේක කරගන්න බැරි වෙනවා. මම නම් හරිම පහසුවෙන් අර මං කිව්ව ප්‍රොසීජර් එකකින් කරගත්තා. ඔයගොල්ලන්ට මං කරන විදිහත් වෙන ගුරු මුස්ලිම් මුකුත්ම තියාගන්න නැතුව ඔයගොල්ලෝ සඳහන් කළා. ඊට පස්සේ මෙහෙම සීල් කරපු බෑග් එකක දාලා මේක තියාගන්න පුළුවන්. බෝතලයක දාන්න පුළුවන්. ඉතින් මේක කල් තබා ගන්නට අප දාපු නැති හින්දා අපිට වැඩි විශ්වාසද මේක ෆ්‍රිජ් එකේ තියලාවත් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි ආමන්ඩ් පවුඩර් හැදුවා.